අද අපි කතා කරන්න යන්නේ එකම වගේ පේන අමුද්‍රව්‍ය වලින් පටන් අරගෙන හැබැයි අන්තිමට සම්පූර්ණයෙන්ම වෙනස් හරිම රසවත් ප්‍රතිඵල දෙකක් දෙන පේස්ට්‍රි වර්ග දෙකක කතාවක් ගැන. එකක් තමයි ෂෝට් ක්‍රස්ට් අනික ෂූ. පොඩ්ඩක් හිතලා බලන්න. එක පැත්තකින් තියනවා බිදින සුළු මෘදු ටාට් එකක්, අනිත් පැත්තෙන් සැහැල්ලු ඇතුළත සම්පූර්ණයෙන්ම හිස් එක්ලියර් එකක්. ඉතින් කොහොමද මේ එකම වගේ දේවල් වලින් මෙච්චර පොදුම හිතන වෙනසක් ඇති වෙන්නේ? අන්න ඒක තමයි අපි මේ විග්‍රහයෙන් හොයලා බලන්න යන්නේ. හරි අපි මේ දෙනවා පැත්තකින් තියලා බලමු. ෂෝට් ක්‍රස්ට් එකේ එකම ඉලක්කය තමයි පිපෙන එක වලක්වල මෘදු කටේදී වෙන ගතියක් ගන්න එක. ඒ ෂූ පේස්ට්‍රි කියන්නේ සම්පූර්ණ අනිත් පැත්ත. එතනදි වෙන්න ඕනෙම දේ තමයි හිමාලය පාලිච්චි කරලා ඇතුළත හිස් ලොකු ව්‍යුහයක් හදාගන්න එක. එකක් එක පැත්තකට යනකොට අනික යන්නේ සම්පූර්ණ අනිත් පැත්තට. හරි. එහෙනම් මුලින්ම අපි ෂෝට් ක්‍රස්ට් පේස්ට්‍රි එකේ රහස මොකක්ද කියන බලමු. මේකේ ප්‍රධානම මෙහෙයුම තමයි පිටිවල තියෙන ග්ලූටන් කියන ප්‍රෝටීනය දැඩි වෙන්න නොදී අර බින්දනස්ලු ගතිය පරිස්සම් කරගන්න එක. ඉතින් ග්ලූටන් එක කරගෙන මේ සටනේදී පාවිච්චි කරන සුපිරිම ආයුධය තමයි රබින්නින් කියන්නේ ටෙක්නික් එක. මේ ක්‍රමය පෙනුනට සරලයි වගේ ඒත් හැම පියවරක්ම හරිම වැදගත්. පළවෙනි සහ වැදගත්ම දේ හැමදේම අයිස් වගේ සීතලව තියාගන්න එක. ඊට පස්සේ සීතල බටර් කෑලි පිටි එක අතුල්ලන්න ඕනේ ඇඟිලි තුඩු වලින් විතරයි. හොඳට මතක තියාගන්න අත්ල පාවිච්චි කරන්න එපා. මොකද අතේ රස්නෙට බටර් දිය වෙන්න පුළුවන්. මේක පාන් කුඩු වගේ වෙනකම්ම කරලා අන්තිමට සීතල වතුර ටිකක් දාලා ඩෝ එක එකට එකතු කරගන්නවා විතරයි. අනන්න යන්නේ නෑ, එකතු කරනවා විතරයි. දැන් මේක පිටිපස්සේ තියෙන විද්‍යාව තමයි හරිම රසවත්. අපි අර සීතල බටර් පිටිවල අතුල්ලනකොට ඒ බටර් කෑලි පිටි අංශු වටේට පොඩි කෝට් එකක් වගේ හැදෙනවා. හරියට වෝටර්ප්‍රූෆ් ජැකට් එකක් ඇඳුවා වගේ. ඉතින් අපි වතුර එකතු කරනකොට ඒ වතුරට ලේසියෙන් පිටි එක එකතු වෙලා අර පේස්ට්‍රිය දැඩි කරන ග්ලූටන් තන්තු හදන්න බාධා වෙනවා. අන්න ඒකයි රහස. හරි ෂෝට් ක්‍රස්ට් ඩෝ එක හැදුවට පස්සේ විශේෂයෙන්ම දියර ගතිය වැඩි ෆිලිං එකක් පාවිච්චි කරනවා නම් අනිවාර්යෙන්ම කරන්න ඕන දෙයක් තියෙනවා. ඒකට කියන්නේ බ්ලයින්ඩ් බේකින් කියලා. කේෂ් වගේ බිත්තර කිරි මිශ්‍රණයක් දාන වෙලාවක පතුල අමු වෙන්න තියෙන ඉඩකඩ වැඩි. අනේ සොගි බොටම් කියන ප්‍රශ්නෙට තියෙන හොඳම විසඳුම තමයි මේ බ්ලයින්ඩ් බේකින් කියන්නේ. ඒ විතරක් නෙවෙයි මේකෙන් පේස්ට්‍රි ෂෙල් එක පිම්බෙන්න නැතුව ඒකේ හැඩයටම පිළිවෙලකට තියාගන්න උදව් වෙනවා. හොඳයි දැන් අපි යමු අතේ කතාවේ අනිත් පුදුමකාර චරිතයේ ගාවට. ඒ තමයි ෂූ පේස්ට්‍රි. මේකේ තියෙන්නේ ඇත්තටම මැජික් එකක් වගේ වැඩක්. කිසිම බේකින් පවුඩර් එකක්වත් යීස්ට් එකක්වත් නැතුව තෙත පේස්ට් එකක් oven එක ඇතුලේ පිම්බිලා ඇතුලේ හිස් වෙන්නේ කොහොමද? ෂූ පේස්ට්‍රි වල පටන් ගන්නවම හරිම වෙනස්. ඒක පටන් ගන්නෙ පැනාඩා කියන දේ. මේ කියන්නේ වෙන මොකුත් නෙවෙයි වතුර, බටර් සහ පිටි ලිපේ තියලා උයලා හදාගන්න උණුසුම් ඝන පේස්ට් එකකට. මුළු ෂූ පේස්ට්‍රි එකේම පදනම තමයි මේක. මෙන්න පළවෙනි රහස. හිමාලය. අර පැනාඩා එකේ තියෙන අධික වතුර ප්‍රමාණය, අධික රසණය oven එකට දැම්ම ගමන් එකපාරටම හිමාලය බවට පත් වෙනවා. මේ හැදෙන හිමාලයට එළියට යන විදියක් නැති නිසා ඒක පේස්ට්‍රි එක අතලින් ඉඳන් පිටටට තල්ලු කරනවා. ඉතින් අර හිමාලයේ පේස්ට්‍රි එක පිම්බුවට නිකම්ම පිම්බිලා මදි නේද? ඒ හැඩේ තියාගන්නත් ඕන. අන්න එතනට තමයි බිත්තර උදව්වට එන්නේ. හිමාලයේ පිම්බෙනකොටම බිත්තර වල තියෙන ප්‍රෝටීන රස්නෙට පිසිලා දැඩි වෙලා අර පිම්බුන හැඩේ ස්ථාවර කරනවා. අන්න ඒකයි ඇතුලේ හිස් අවකාශයක් හැදෙන්නේ. බිත්තර එකතු කරද්දී පදම හරියටම ගන්න එක හරිම වැදගත්. මූලාශ්‍රවල කියන විදිහට නියම පදම තමා පේස්ට් එක ලස්සනට දිලිසෙන ගතියකින් යුක්තව හැන්දෙන් පහලට අදිද්දි V අකුරක හැඩයට වැටෙන එක. ඒ පදම ආවේ නැත්නම් වැඩේ හරියන්නේ නැහැ. හරි මේ පේස්ට්‍රි වර්ග දෙකේම තියෙන තවත් පුදුම දෙයක් තමයි පොඩි පොඩි වෙනස්කම් කරලා පැණි රස කෑම වගේම ලුණු රස කෑමත් හදන්න පුළුවන්කම. මෙන්න බලන්න ෂෝට් ක්‍රස්ට් එකට සීනි ටිකක් දැම්මම ඒක පැණි රස ටාට් එකක් වෙනවා. සීනි නැතුව ලුණු, ගම්මිරිස්, චීස් වගේ දෙයක් දැම්මම ඒක රසවත් කීෂ් එකක් වෙනවා. ෂූ පේස්ට්‍රිත් ඒ වගේම තමයි. සීනි ටිකක් දාලා ඉක්ලාස් හදනවා. සීනි නැතුව චීස් දාලා ගුජියාස් කිය රසම රස චීස් පෆ්ස් හදනවා. හරිම සරලයි නේද? හොඳයි. ඉතින් ඕනෑම දෙයක් හදද්දී පොඩි පොඩි වැරදීම් වෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයි. දැන් අපි බලමු මේ පේස්ට්‍රි වර්ග දෙකේදී එන්න පුරුවන් පොදු ගැටලු සහ ඒවට තියෙන සරල විසඳුම මොනවාද කියලා. ෂෝට් ක්‍රස්ට් වලදී ප්‍රධාන වශයෙන් එන ගැටලු තමයි පේස්ට්‍රි දැඩි වෙන එක, බේක් කරද්දී හැකිලෙන එක සහ අපි කලිනුත් කතා කරපු සොගි බේස් එක එන එක. ෂූ පේස්ට්‍රි වලදී නම් පැතලි වෙන එක, පිපිරෙන එක සහ oven එකෙන් එළියට ගත්ත ගමන් කඩා වැටෙන එක තමයි ප්‍රධානම ප්‍රශ්න. හරි මේවට තියෙන විසඳුම් හරිම සරලයි. ෂෝට් ක්‍රස්ට් එක දැඩි වෙන එකට ප්‍රධානම හේතුව තමයි උණුසුම.
ඒ නිසා මතක තියාගන්න හැමදේම සීතලව තියාගන්න. ඩෝ එකත් ඕනෙවට වඩා අනන්න එපා. ෂූ පේස්ට්‍රි වල තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි කඩා වැටෙන එක. ඒකට විසඳුම් තමයි සම්පූර්ණයෙන්ම හොඳට වියලෙනකම් බේක් කරන එක. සහ oven එකේ දොරත් ඉක්මනට අරින්න හොඳ නැහැ. ඉතින් පිටි, බටර් සහ වතුර කියන සරල අමුද්‍රව්‍ය ටික පිටුපස්සේ තියෙන විද්‍යාව දැන් පැහැදිලි. එකක් ග්ලූටන් හැදෙන එක වළක්වනවා, අනික හුමාලේ පාවිච්චි කරලා මැජික් එකක් කරනවා. දැන් තියෙන ප්‍රශ්නේ තමයි මේ දැනුමත් එක්ක නිර්මාණය කරන්න යන්නේ මොකද්ද?